ඕගොල්ලෝ පාරේ යනකොට ඕන තරම් දැකලා ඇති බඩු ප්‍රවාහනය කරන වාහන, ඒ කියන්නේ ට්‍රක්, ලෝරි, කන්ටේනර් වගේ වාහනවල ලොජිස්ටික්ස් කියලා වචනයක් ගහලා තියෙනවා. ඒ කම්පැනි නේම් එකත් එක්කම. ඒ වගේම සමහර කම්පැනිස් ඉස්සරහත් මෙහෙම මේ ලොජිස්ටික්ස් කියලා ගහලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කවදා හරි හිතලා තියෙනවද මොකද්ද මේ ලොජිස්ටික්ස් කියන්නේ? මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මේක ඇතුළේ තියෙන කාර්යයන් මොනවද? මේ දේවල් ඔයාලා කවදා හරි හිතලා තියනවාද? එහෙමත් නැත්නම් දැනගෙන ඉඳලා තියනවාද? ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ඇත්තටම මොකද්ද මේ ලොජිස්ටික්ස් කියන්නේ? ඒකෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද? මේකෙන් අපිට තියෙන වැදගත්කම මොකක්ද කියලා. මේක තේරුම් ගන්න ලේසි වෙන්න අපි සරල උදාහරණයක් අරගෙන බලමු. අපි ඕන කෙනෙක් දන්නා ලංකාවේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා දරස් කියලා. අපිට පුළුවන් ඒක හරහා බාන්ඩ් මොන හරි ඕඩර් කරලා අපේ ගෙදරටම ගෙන්න ගන්න. අපි හිතමුකෝ දැන් අපි දරස් එකෙන් ඕඩර් කරා පවර් බෑන්ක් එකක්. අපිට මේ පවර් බෑන්ක් එක අනුරාධපුරයට ගෙන්න ගන්න ඕනේ. ඉතින් මෙතනදි වෙන්නේ අපි ඔන්ලයින් ඇප් එක හරහා ඕඩර් එක දැම්මහම සෙලර්ට ඒකේ නොටිෆිකේෂන් එකක් ගිහිල්ලා සෙලර් අපේ ඕඩර් එක පැක් කරලා ඒක අදාළ දරස් එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට අරගෙන යනවා. ඊට පස්සේ දරස් එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ප්‍රධාන හබ් එකට අරගෙන ගිහිල්ලා ඒ ප්‍රධාන හබ් එකෙන් අපේ අදාළ ප්‍රදේශ වලට යන පැකේජස් වෙන් කරලා ඊට පස්සේ ප්‍රදේශ වලට අදාළ හබ්ස් වලට ආයෙ ඒව යවනවා. ඊට පස්සේ ඒ අදාළ හබ් එකෙන් අපි ඉන්න ප්‍රදේශයට අපිව ඇමතුමකින් හරි සම්බන්ධ කරගෙන අපේ ගෙදරටම පාර්සල් එක ලැබෙන්න සලස්වනවා. ඉතින් මෙතනදී සරලවම සිද්ධ වෙන්නේ අර සෙලර්ගේ ගෙදර හරි සෙලර්ගේ ෆැක්ටරි එකේ හරි තියෙන අපි ඕඩර් කරන ඒ භාණ්ඩය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව නිරුපද්‍රිතව අපේ ගෙදරටම ගෙනත් දෙන ක්‍රියාවලිය පාලනය කරන එකට තමයි අපි සරලවම ලොජිස්ටික්ස් කියලා කියන්නේ. ඉතින් මේ වගේම තව ප්ලැට්ෆෝම් තියෙනවා අපිට පිටරටකින් භාණ්ඩයක් ඕඩර් කරලා ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට AliExpress, Temu, Shein වගේ ඇප් වලින් භාණ්ඩ ඕඩර් කරලා අපිට ගෙන්න ගන්න පුළුවන් අපේ ගෙදරටම. ඒ වගේම දැන් අපි හිතමුකෝ AliExpress වගේ ප්ලැට්ෆෝම් එකකින් අපි භාණ්ඩ ඕඩර් කරනවා කියලා. එතකොට ඒක පිටරටකින් අපේ රටට එන එකක්නේ. එතකොට AliExpress තියෙන්නේ චීනේ. එතකොට චීනෙන් තමයි අපේ රටට භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ. එතකොට එතනදි සිද්ධ වෙන්නේ චීනෙට අපි ඕඩර් එක දැම්මට පස්සේ ඒ සෙලර්ස්ලා ඒව එකතු කිරීමේ මධ්‍යස්ථාන වල ලැබෙන සලස්වනවා. ඊට පස්සේ ඒ වගේ භාණ්ඩ ගොඩක් එකතු වුණාට පස්සේ ඒක කන්ටේනර් එකක හරි ප්ලේන් එකක හරි දාලා ලංකාවට එවනවා. ඉතින් මෙතනදී ඇඩිෂනල් දෙයකට කියලා සිද්ධ වෙන්නේ දැන් ලංකාවට අපි වෙන රටකින් භාණ්ඩයක් ආනයනය කරනකොට අනිවාර්යෙන් ඒක අපේ රටේ රේගුවෙන් පරීක්ෂා කරනවා. එතකොට ඒක නීත්‍ය අනුකූලද මොන හරි බදු ගෙවන්න තියනවාද ඒ හැමදේම පරීක්ෂා කරලා ඒක රේගුවෙන් නිදහස් කළාට පස්සේ අදාළ කුරියර් සර්විස් හරහා අපේ ගෙදරට ලැබෙන්න සලස්වනවා. ඉතින් මෙතනදී ලොජිස්ටික්ස් කියලා කියන්නේ අපි ඕඩර් කරන භාණ්ඩය කොහෙද තියෙන්නේ, අපේ කස්ටමර්ස්ලා ඕඩර් කරන භාණ්ඩය කොහෙද තියෙන්නේ, ඒක කොතෙන්ටද යන්න ඕනේ, ඒක යවන්න ලේසිම ක්‍රමය මොනවාද, අවම පිරිවැයකින් ඉක්මනට කොහොමද අපි මේක කස්ටමර්ට ලැබෙන්න සලස්වන්නේ. අන්න ඒ වගේ ඒ හැමදේම පාලනය කරන එකට තමයි අපි ලොජිස්ටික්ස් කියලා කියන්නේ. ලොජිස්ටික්ස් කියලා කියන එකට සරලම අදහසක් තමයි මම මේ කිව්වේ උදාහරණත් එක්ක. ඉතින් මේක මීට වඩා ගොඩාක් සංකීර්ණ දේවල් මේ ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා අපිට දැනගන්න. තවත් ඉස්සරහට අපි බලමු කොහොමද ආනයන අපනයන සිද්ධ වෙන්නේ, කස්ටම් ක්ලියරන්ස් සිද්ධ කරගන්නේ කොහොමද, ඒවට ඕන ඩොකියුමන්ට්ස් මොනවාද, කවුරු හරි ව්‍යාපාරයක් කරන කෙනෙක් ඉන්නවා නම් කොහොමද පිටරටකින් අපේ ව්‍යාපාරයකට බඩු අරගෙන එන්නේ, කොහොමද ෂිපින් කම්පැනි එකක් තෝරගන්නේ, ඒ වගේ වැදගත් දේවල් අපි ඉස්සරහට බලමු. තව ඔයාලා දැනගන්න කැමති මොන හරි විශේෂ දේවල් තියෙනවා නම් අපේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න.